ජොන්ස්ටන් පනාන්දු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා මාව සඳහන් කරමින් විවිධ කරුණු ගණනාවක් මේකට ගෙනහැර දැක්වුවා. එතුමාට මේ කතාව පාර්ලිමේන්තු ඉස්සරහා එක්රැස්වලා ඉන්න ජනතාව ඉස්සරහට හරි කුරුණෑගල මන්සන්දේට ආපු ජනතාව ඉස්සරහට හරි කියා ගන්න පුළුවන් කියන්න ගිහිල්ලා එතකොට එතුමාගේ ඔළුවේ හැදිච්ච මනස්ගතයි පොළවේ තියෙන ඇත්ත යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. මේ සභාගර්භයක් ඇතුලේ හතර වැටින් බංකර දාගෙන ඔය වාගේ වහසි බස් ඕන තරම් දොඩවන්න පුළුවන්. ඒ නිසා ඔබගේ ඔළුවේ හැදී තිබෙන මනස්ගතත් පොළවේ යථාර්ථයත් අතර වෙනසක් තිබෙනවා. ඊයේ සිදු වුණේ කුමක්ද? ඔබතුමාගෙන් මම ඔතෙන්ට ගිහිල්ලා ඇහුවා පක්ෂ නායක රැස්වීම කීයද කියලා. එක විටකදී ඔබ කිව්වා දවල් 12ට පක්ෂ නායක රැස්වීම රැස් වෙනවා කියලා. පසුව මා මෙතනින් අහනකොට ඔබතුමා කිව්වා එකට පක්ෂ නායක රැස්වීම රැස් වෙනවා කියලා. අනතුරුව පක්ෂ නායක රැස්වීම රැස් වුණේ 2:00ට. ඒ නිසා මා 3ට යොදාගෙන තිබුණු වැඩක් හේතු කොටගෙන මට මේ පාර්ලිමේන්තුවේ යා යුතුව තිබුණා. ඒක මගේ අයිතිය. මම යන්න ඕන වෙලාව මොකද්ද? එන්න ඕන වෙලාව මොකද්ද කියලා තීරණය කරන්නේ මම. ඒක ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා හෝ කතානායකවරයාට හෝ ඒක තීන්දුව කිරීමේ අයිතියක් නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා මම ඔබතුමා 12ට පක්ෂ නායක රැස්වීම කැඳවුවා නම් මම අවසන් වන තෙක් ඉන්නවා. එකට පක්ෂ නායක රැස්වීම කැඳවුවා නම් අවසන් වන තෙක් ඉන්නවා. දෙකට පක්ෂ නායක රැස්වීම කැඳවුවත් ඒත් 3 වෙනකන් ඉන්නවා. හැබැයි ඔබතුමා 2:00 විතර කැඳවුවේ. ඒ නිසා මම යොදාගත්තු වැඩ කටයුතු සඳහා මම පිටත්ව ගියා. පිටත්ව ගියාට පසුව ඔබලාට දැනගන්න පුළුවන් එතන පොලිස් නිලධාරීන් අහන්න පුළුවන්. එතන යම් උද්ඝෝෂකයන් පිරිසක් හිටියා. පළමු කොටම ඔහු මගේ වාහනේට කඩා පැන්නා. ඕගොල්ලෝ මේ වාහනවල යන්නේ මහජනගේ දේපල වලින් හොරකම් කරපු කොල්ල කාපු සල්ලි අරගෙන කියලා. මම කිව්වා හරි අහගෙන ඉන්න පුරුදු වෙන්න. හරි බබාගේ කතාව අහගෙන ඉන්න පුරුදු වෙන්න ලොකු තාත්තලා. ලොකු තාත්තලා බබාගේ කතාව අහගෙන ඉන්න පුරුදු වෙන්න. හරිද? ඊට පස්සේ ගරු කතානායකතුමනි මා ජනේලේ වී ස්ක්‍රීන් එක පාස් කර සහ එතන පොලිස් නිලධාරී කිව්වා ඇතුළේ ඉන්න කවුද කියලා කතා කරන්න පුරුදු වෙන්න කියලා. මමත් කිව්වා ඇතුළේ ඉන්න කවුද කියලා කතා කරන්න පුරුදු වෙන්න කියලා. ඊට පස්සේ ගරු කතානායකතුමනි නැවත කණ්ඩායමක් මා යන වාහනේ පාර හරස් කරලා නතර කරන්න කිව්වා. මම නතර කරා. නතර කරාට පස්සේ මම පළමු කොට උන්ට කිව්වා මේ රටේ මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කිරීම පිළිබඳවත් ඒ හොරුන්ට දඬුවම් දී යුතු පිළිබඳවත් මේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා පැනලා ගිහපු අය පිළිබඳවත් ඔවුන් මගෙන් ප්‍රශ්න කරලා මම කිව්වා ඕවා ඕගොල්ලෝ කියන්න කලින් අවුරුදු 10කට 15ක් ඉඳන් මම කියන දේවල් කිව්වා. ඊළඟ මම කිව්වා මේ අරගල ඔයගොල්ලෝ නතර කරන්න එපා කිව්වා. මොකද අපේ රටේ දරුවන් අපේ රටේ තරුණයන් රැකියාව විරතව ඉන්නේ
දරුවන්ට ආහාර වේලක් නැතුව ඉන්නේ. මේ වංචනිකයන් කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු නිසා ඒ නිසා ඔයගොල්ලන්ගේ අරගල ඉස්සරහට ගෙනියන්න කිව්වා.